ඒ නිසා තමන්ගේ පිහිට තමන්මයි තමන්ට තමන් පිහිට කරගන්න. ඔබට ධර්මයේ ලැබිලා තියෙනවා දුර්ලභව සංසාරේ අතිශයින්ම දුර්ලභව ලබන දෙයක් ඔබට හම්බෙලා තියෙන්නේ. මට හම්බෙලා තියෙන්නේ, අපි ඔක්කොටම හම්බෙලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය. මේක පින්නතුනේ ලෝකේ අපි කල්ප කෙල කෝටි ගණන් ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනාවක් තමයි මේ මොහොතේ ඉෂ්ට වෙලා තියෙන්නේ කියලා කල්පනා කරන්න. මේ අවස්ථාව මගහැර ගත්තොත් ආයාත්ම කෙල කෝටි ගානකට හම්බ වේද නැද්ද කියන එක නම් කියන්න නම් බෑ. සංසාරේ අනන්ත පාරමී පුරලා තමයි බුද්ධ ශාසනයක් ඇති කාලෙක කල්යාණ මිත්‍රත්වයක්, සද්ධර්ම ශ්‍රවණයක්, යෝනිසෝ මනසිකාරය ඇති කරන්න පුළුවන්. හොඳ කන සම්පත්තිය ඇතුව වාසය කරන්න, මේ ෂණ සම්පත්තිය ඇතුව වාසය කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබ අතිශයින්ම භාග්‍යවන්ත මොහොතක් මේක. මේ මොහොත, මේ අවස්ථාව, මේ ධර්ම සභා මණ්ඩපය අතිශයින්ම භාග්‍යවන්ත මොහොතක් වෙන්නතුනේ අපි කල්පනා කරන්න ඕන. ඉතින් අපි හැමදෙනාටමත් ඒ ධර්ම ප්‍රතිලාභයම ප්‍රාර්ථනා කරන මේ ධර්මශාලාව අපිට හදලා පූජා කරපු චන්දන